ඔන්න ඉතින් අපි අපේ අලුත් වීඩියෝ එක අරන් ආවා Family Enjoy YouTube channel එකේ. ඔයාලා කැමති නම් මාව like කරන්න, subscribe කරන්න, comment කරන්න. අපි අද හදන්නේ ලූල්ලු මාළු කරියක් ගමේ රසට. අපි බලමු එහෙනම් වීඩියෝ එකට ගිහින්. මුලින්ම ලූල්ලු මාළු සෝතාගෙන කපා ගන්න. ඉන්පසුව සුදුලුණු, ලූණු, කුරුඳු, කරාබු නැටි, ගොරක්කා, කරපිංචා, රම්පි කෑලි 2-3ක් එකතු කරගන්න. මේ මාළු හොඳට සෝදලා ගන්න ඕනේ. ඉන්පසුව ලුණු කුඩු අපි ඒකට එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩුත් එකතු කරගෙන හොඳින් අනා ගන්න. කලවම් කරගත් පසුව ලිප ඔන් කරලා භාජනයක් තියෙනවා. භාජනය රත් වුණාට පස්සේ පොල් තෙල් එකතු කරගන්න. පොල් තෙල් ඇති ප්‍රමාණයට එකතු කරගන්න. ඊට පස්සේ අර කලවම් කරගත්ත ලූණු මාළු තියෙනවා. ආයේ පොල් තෙල් රත් වුණාට පස්සේ සුදු ලූණු එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. ඉන්පසුව ලූණු ගෙඩියකින් භාගයක් කපා ගන්න. කපාගෙන එයත් තෙලට එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. තෙල් ගෑවෙන තුරු. ඊට පස්සේ කරාබු නැටි, කුරුඳු එකතු කරගන්න. හොඳින් කලවම් කරන්න. සුදු ලූණු බැදෙන රන්වන් පාට වන තුරු ලිපේ තියෙන්න ඕනේ. ඊට පස්සේ කහ කුඩු, තුන පහ කුඩු, මිරිස් කුඩු, තේ හැඳි 2ක් අපි ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් එකට මුලින්ම කහ කුඩු එකතු කරගන්න. ඊට පස්සේ තුන පහ කුඩු එකතු කරගෙන කලවම් කරන්න. ඊට පස්සේ මිරිස් කුඩුත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. ලූණු වල ගෑවෙන පස්සේ කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කරපිංචා එකතු කරගන්න. තව රම්පි කෑලි 2-3ක් විතර එකතු කරගන්න. ඔයාලගේ රස අනුව ඔයාලා කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. මේක ගමේ විදිහට අපි හදන්නේ ගැමි රසට. දැන් රන්වන් පාට වෙලා තියෙන්නේ මිරිස් කුඩු ලූණු ඔක්කොම. ඊට පස්සේ අපි ලූණු ගම්මිරිස් කුඩු දාලා කලවම් කරගත්ත මේ මාළු ටික තියෙන්නේ. ලූණු මාළු එකක් වාසනයට කරගන්න. හොඳින් ලූණු මාළු ගෑවෙනසේ කලවම් කරගන්න. ඊට පස්සේ ගොරක්කා කෑලි 2-3ක් ඔයාලගේ රස අනුව එකක් එකතු කරගන්න. අම්බෝලකට ගොඩක් අය මාළු කන්න ආසයිනේ. මේ ලූණු මැව්වාලු පොඩි අයට හරිම ගුණවත්. ඊට පස්සේ ටිකක් වෙලා වහලා තියන්න ඕන. ඊට පස්සේ අඬු කෝප්පයක් විතර වතුර අරගන්න. ඒකත් එයට එකතු කරන්න. හොඳින් කලවම් කරගන්න මාළු වල දැවටෙනසේ. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ වහලා තියන්න. මේ තියෙන්නේ අපේ ලූණු මාළු කරි එක. දැන් හරි. මම ඒකට 3-5 කොළ එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් ඒව එකතු කරගන්න තියෙනවා විතරක්. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා like කරන්න, comment කරන්න, මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු යනවා. bye.